Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද කාලෙකට පස්සේ තවත් vlog එකක් අරන් ආවා. මේ හරියටම පෙබරවාරි පොය දවසේ කියන්නේ පෙබරවාරි 1 වෙනිදා තමයි පොය වැටලා තිබ්බේ. පොය දවසේ අපි නැන්දලා ගෙදර යනවා. නැන්දලාගේ පන්සලට උපාසක දාන දෙනවා හැම අවුරුද්දකම. ඉතින් ඒකට තමයි මේ උදෙන්ම අපි මේ යන්නේ. නැන්දලා ඉන්නේ ග්‍රෑන්ඩ් පාස් වල. හරියටම නැන්දලා දානි දෙන පන්සල තමයි කෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ හැපැත්තේ පන්සලක් තියෙනවා. ඒ පන්සලට තමයි හැම අවුරුද්දකම නැන්දලා දානි දෙන්නේ. ඉතින් අපි උදව් කරන්න කියලා ගියා. දැන් ඔය අපි ඇවිල්ලා ඉන්නේ නැන්දලා ගෙදරට. නැන්දලා ගෙදරට ගිහිල්ලා බීම බීලා ඊට පස්සේ අපේ දාන වැඩ ටික කරලා පන්ස් දාන කෑම ලෑස්ති කරගෙන ආවා පන්සලට. අපි දැන් පන්සලට යන පාර දිගේ තමයි ඉන්නේ. නැන්දලා ගෙවල් ඉස්සරහෙන් පාර දිගේ අයින් දිගේ යනකොට මේ පාලම තියෙනවා. පාලමෙන් එහා පැත්තට පැනනම තමයි පාර තියෙන්නේ. ඔය පේන්නේ කුණු වැල. නන්දන්නේ එහෙම කියලා තමයි. ඔතන පාලමෙන් එහා පැත්තට පයින්න ඕනේ. ඒ පැත්තට යන්න අපි දැන් ওই පාර දිගේ ඉස්සරහට යනවා. ඉස්සරහ පාරෙන් එහා පැත්තට පැනනම තමයි පන්සල තියෙන්නේ. පන්සලේ සාමාන්‍යයෙන් ලොකු සෙනඟක් හිටියේ නැහැ වෙනදාට වඩා. හරිම කාම් සහ නිදහස් තැනක්. ඔය පන්සලේ එහා පැත්තේ තමයි මේ කෙත්තාරාම ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ස්ටේඩියම් එක. ඉතින් අපි ඊට පස්සේ සිල් සමාදන් වෙන අයට අපි ලෑස්ති කරලා තිබ්බේ දවල් දානේ. ඉතින් බුද්ධ පූජාවට ඔය බුද්ධ පූජාව තියන්න බුදු මැදුරට ගිහිල්ලා ගාත කියලා බුද්ධ පූජාව ලෑස්ති කළේ වැඩි කරලා ඊට පස්සේ තමයි අපි දානේ බෙදන්න ගත්තේ. ඉතින් නන්දලාගේ නෑදෑයෝ ඇවිල්ලා හිටිය උදව් කරන්න. අපිත් මේ පැත්තෙන් උදේ ගියා. ඉතින් පන්සලේ දානේ දැන් වැඩි කරයි. අපි ආරායින දිගේ නැන්දලා ගෙදරට යනවා දැන්. තාවේ අර පැත්තෙන් දැන් යන්නේ මේ පැත්තේ. මේ තියෙන කුණු වැල. ඊට පස්සේ අපි නැන්දලා ගෙදරට ගිහිල්ලා අපිත් දවල්ට කාලා මම නම් උදේටත් කාලා හිටියේ නැහැ. ඊට පස්සේ හවස වෙනකන් ඉඳලා අපි ගෙදර ආවා. එහෙනම් තවත් ලස්සන vlog එකකින් ඉදිරියේදී හම්බ